විදේශ ගමන් බලපත්‍රය එහෙම නැත්නම් પાස්පෝර්ට් එක අලුතෙන් ලබා ගන්න හරි පරණ પાස්පෝර්ට් එක අලුත් කරගන්න හරි පහුගිය කාලේදී අපේ රටේ මිනිස්සුන්ට සෑහෙන වෙහෙසක් මහන්සියක් වෙන්න වගේම සෑහෙන කට්ටක් කන්න සිද්ධ වුණා. සමහර වෙලාවට දවස් ගණන් රෑ ගණන් පෝලිං වල ඉන්න අපේ මිනිස්සුන්ට සිද්ධ වුණා. ඉතින් කලින් තිබ්බ රජය වගේම වර්තමාන රජයත් විවිධ ක්‍රියාමාර්ග අරන් මේ પાස්පෝර්ට් අර්බුදේ නවත්තන්න උත්සාහ කරත් මේ ගොඩක් ඒවා එච්චර සාර්ථක වුණේ නැහැ. හැබැයි මේ අර්බුදයට පිළියමක් විදියට මේ වෙද්දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශය පැය 24 පුරාම වැඩ කරනවා. මෙන්න මේ කියන වර්තමාන තත්ත්වයක් එක්ක විදේශ ගමන් බලපත්‍රය එහෙම නැත්නම් પાස්පෝර්ට් එක අලුතෙන් ලබා ගන්න හරි එහෙම නැත්නම් තියෙන પાස්පෝර්ට් එක අලුත් කරගන්න ආකාරය ගැන හරි ඔබට දැනගන්න අවශ්‍ය වෙනවා නම් මේ තමයි ඔබ හොයපු වීඩියෝ එක. ඉතින් ඊට අවශ්‍ය කරන ලියකියවිලි සහ අනෙකුත් විස්තර ගැන අපි පියවරෙන් පියවර කතා කරමු. එනම් රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝවේ අවසානය තෙක්ම. මුලින්ම પાස්පෝර්ට් එක ගන්න යන්න ඕන කරන ලියකියවිලි මොනවද? අලුත් ගමන් බලපත්‍රයක් ලබා ගන්න හරි කල්ලිකුත් වෙලා තියෙන ගමන් බලපත්‍රය අලුත් කරගන්න හරි මෙන්න මේ කියන ලියකියවිලි ඕන වෙනවා. මුලින්ම ඔබට ඕන කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලාවක් මගින් නියමිත නිර්ණායකයන්ට අනුව ලබාගත් අයදුම් කරන ඔබගේ ඡායාරූප. ඉස්සර වගේ මේ ෆොටෝ එක දැන් print කරලා දෙන්නේ නැහැ. ස්ටුඩියෝ එකෙන් කෙලින්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ එතනින් කන්ෆර්ම් කරලා දෙන කොලයක් තමයි ඔයාගේ අතට දෙන්නේ. මේ කොලයට කියන්නේ ෆොටෝ ස්ටුඩියෝ ඇක්නොලෙජ්මන්ට් එක කියලා. ඉතින් ඔයා પાස්පෝර්ට් එක හදන්න අරන් යන්න ඕනේ මෙන්න මේ ෆොටෝ ස්ටුඩියෝ ඇක්නොලෙජ්මන්ට් එක. ඒ වගේම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්න සම්පූර්ණ කරපු K35A අයදුම් පතක් අවශ්‍ය වෙනවා. ඒ අයදුම්පත www.immigration.gov.lk කියන වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න හරි ප්‍රධාන සහ ප්‍රාදේශීය කාර්යාල මගින් ඔබට ගිහින් ලබා ගන්න හරි පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක පුරවන්න පියවර 21ක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් එක පුරවන පියවර ටික එකින් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්නම්. නැත්නම් මේ වීඩියෝ එක ඕනෑමට වඩා දික් වුණොත් ඔයාලට වීඩියෝ එක බලන්න එපා වෙයි. ඒ නිසා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන පියවරත් එක්ක ඔයාගේ අයදුම්පත හරියටම පුරව ගන්න. ඊළඟට උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් ඕන කරනවා. ඒක අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. මේක මාස 6ක් ඇතුළත ගත්තු එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත සහ එහි පිටපතක් ඕන කරනවා. විදේශ ගමන් බලපත්‍රයේ රැකියාව සඳහන් කරන්න ඕනේ නම් ඒක සනාථ කරන්න ඕන කරන සේවා සහතිකයකුත් ඒත් එක්කම ඉදිරිපත් කරන්න ඕනේ. මීට කලින් විදේශ ගමන් බලපත්‍රයක් අරගෙන තියෙනවා නම් ඒ ගමන් බලපත්‍රයේ එක්ක එහි ජීවදත්ත පිටුවේ පිටපතකුත් අවශ්‍ය බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඔබ ද්විත්ව පුරවැසිභාවයේ හිමි කෙනෙක් නම් ඒ කියන්නේ ලංකාවත් එක්ක වෙනත් රටකත් ඔබේ පුරවැසිභාවය තිබෙනවා නම් ඒ රටේ විදේශ ගමන් බලපත්‍රයත් එක්ක එහි ජීවදත්ත පිටුවේ පිටපතක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා වගේම ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කළ ලිපියත් මේත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ. ඔබ අවුරුදු 16ට අඩු කෙනෙක් නම් දෙමව්පියන්ගේ කැමැත්ත ඕනේ. අයදුම් කරන ඔබ අවුරුදු 16ට අඩු නම් මේ කලින් කියපු ලියකියවිලි වලට අමතරව ඉදිරිපත් කරන්න ඕන තවත් ලේඛන කීපයක් තියෙනවා. ඒ තමයි දෙමව්පියන්ගේ කැමැත්ත තියෙන ලිපියත් එක්ක දෙමව්පියන්ගේ ජාතික හැඳුනුම්පත් හරි ගමන් බලපත්‍ර හා එහි පිටපත් හරි අයදුම්පතත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ. අම්මා හරි තාත්තා හරි මිය ගිහින් නම් මරණ සහතිකය සහ එහි ඡායා පිටපතක් ඕනේ. දෙමව්පියන් දික්කසාද වෙලා නම් දික්කසාද සහතිකය සහ එහි ඡායා පිටපතක් ඕනේ. ඒ වගේම දරුකමට හදාගත්ත දරුවෙක් නම් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගනිද්දී අධිකරණ නියෝගය සහ ඊට අදාළ පරිවාස වාර්තාවත් ලබා දෙන්න ඕනේ. රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද? රාජ්‍යතාන්ත්‍රික හෝ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබා ගන්න ඕන කරන තවත් ලේඛන කීපයක් තියෙනවා කියලා
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙවැනි ගමන් බලපත්‍රයක් ලබා ගන්න නම් අදාළ ආයතනයේ නිකුත් කරපු ලිපිය සහ රාජකාරී ගමන් බලපත්‍රය සඳහා අදාළ ආයතන ප්‍රධානියාගේ නියෝගය සහිත ආකෘති පත්‍රයකුත් මේත් එක්කම ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එක්දින සේවය යටතේ ගමන් බලපත්‍රයක් ගන්න කොහොමද? විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය සේවය. එහෙම නැත්නම් එක්දින සේවය. සම්පූර්ණ කරන ලද අයදුම් පතත් එක්ක ඊට අදාළ ලිපි ලේඛන ටිකත් සකස් කරගත්තට පස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසිලා දිනයක් වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදය යටතේ එක්දින සේවාව සඳහා දිනයක් වෙන් කරගන්න ඕනේ. ඔබ වෙන් කරගත්ත දිනේ දවල් 12ට කලින් ඒ දිනේ වෙන් කරගත්ත කාර්යාලයට ගිහිල්ලා අයදුම්පත් සහ ඒ අදාළ ලිපි ලේඛන ටික ඉදිරිපත් කරලා එක්දින සේවය සඳහා අය කරන රුපියල් 20000ක මුදල ගෙවුවට පස්සේ ඔබට ලදු පදක් නිකුත් කරනවා. ඒ කියන්නේ රිසිට් එකක් නිකුත් කරනවා. ඒ අයදුම්පත බාරගත්ත වෙලාවේ ඉඳලා පැය 4කට පස්සේ විදේශ ගමන් බලපත්‍රය එහෙම නැත්නම් ඔබේ પાස්පෝර්ට් එක ලබා ගන්න පුළුවන් කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ රාජකාරී සහ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබා ගන්න දිනයක් වෙන් කරගන්න ඕන නැහැ. සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍රයක් ලබා ගන්න කොච්චර කාලයක් යනවද? සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍රයක් නිකුත් කරන්න දෙපාර්තමේන්තුව අය කරන්නේ රුපියල් 10000ක මුදලක් විතරයි. ඒ කියන්නේ හරියටම එක්දින සේවයට යන මුදලින් භාගයක්. ඒ සඳහා අදාළ ලිපි ලේඛනත් එක්ක සම්පූර්ණ කරපු අයදුම්පත සකස් කරගත්තට පස්සේ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසිලා දිනයක් වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදය යටතේ සාමාන්‍ය සේවය සඳහා දිනයක් වෙන් කරගන්න පුළුවන්. එයනුව ඒ වෙන් කරගත්ත දවසේ දවල් 12ට කලින් ඒ දිනය වෙන් කරගත්ත කාර්යාලයට ගිහිල්ලා ගාස්තු ගෙවලා අයදුම්පත බාර දීලා ඊට අදාළ ලදුපත ලබා ගන්න පුළුවන්. එහෙම අයදුම්පත බාරගත්ත දිනේ ඉඳන් මාසයක කාලයක් ගත වුණාට පස්සේ අයදුම්කරුගේ ඉල්ලීම මත ප්‍රමුඛතා පදනමට අනුව විදේශ ගමන් බලපත්‍රය එහෙම නැත්නම් પાස්පෝර්ට් එක අයදුම්කරුව වෙත නිකුත් කරනවා කියලයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සාමාන්‍ය සේවාව යටතේ රාජකාරී හෝ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබා ගන්න දිනයක් වෙන් කරගන්න ඕන නැහැ. දැනට පවතින પાස්පෝර්ට් එකේ මොනවා හරි දෙයක් සංශෝධනය කරගන්න හැකියාවක් තියෙනවද? ඔබට දැන් තියෙන විදේශ ගමන් බලපත්‍රයේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ රැකියාව වගේ යමක් සංශෝධනය කරගන්න ඕන කරනවා නම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒ සංශෝධනය කරන්න අවශ්‍ය කරන තොරතුරු ටික සනාථ කරන ලේඛනත් එක්ක විදේශ ගමන් බලපත්‍රය අදාළ අයදුම්පත සමග ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලෙහි පිහිටා ඇති සංශෝධන අංශය වෙත අයදුම්කරු විසින්ම ගෙනල්ලා බාර දෙන්න ඕනේ. අපි බලමු මේ එක එක වෙනස්කම් වලට ඕන කරන ලියකියවිලි මොනවද කියලා. අයදුම්කරුගේ නම සංශෝධනය කරනවා නම් සංශෝධනය කරන්න අවශ්‍ය පරිදි Tamanගේ නම සඳහන් උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ. ජාතික හැඳුනුම්පත් අංකයේ වෙනසක් කරනවා නම් ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත එක්ක ඡායා පිටපතකුත් ලබා දෙන්න ඕනේ. රැකියාව සංශෝධනය කරනවා නම් සේවා සහතිකයේ සඳහා අවශ්‍ය වෙනවා කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. හදිසියේ විදේශ ගමන බලපත්‍ර ගන්න ක්‍රමයක් තියෙනවද? ඔබ කලින් වෙලාවක් වෙන් කරගන්න බැරි වුණු කෙනෙක් නම් ඔබට හදිසි අවශ්‍යතාවයක් මත විදේශ ගමන බලපත්‍රයක් ලබා ගන්න ඕන කරනවා නම් ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඉතින් ඒ වෙනුවෙන් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටලා තියෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගේට්ටු අංක 1 අසල පිහිටා ඇති එක්දින සේවා හදිසි කවුළුව මගින් අයදුම්පත ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්න මේ දවස්වල තියෙන අධික ඉල්ලුම නිසා කලින් වෙලාවක් වෙන් කරගත් අයදුම්කරුවන්ට අමතරව හදිසි අවශ්‍යතා සඳහා අයදුම් කරන්නන්ගේ අයදුම්පත් බාර ගන්නත් පැය 24 සේවාවක් මේ වසරේ පෙබරවාරි 28 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව සතිය දවස්වල සඳුදා උදේ 6 ඉඳලා සිකුරාදා දවසේ දවල් 12 වෙනකන් මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. හැබැයි රජයේ නිවාඩු දිනවල සහ සතියන්තයේ මේ සේවාව ක්‍රියාත්මක වෙන්නේ නම් නැහැ. ඉතින් මේ සඳහා මොනෑම් හෝ විමසීමක් කරන්න ඕන නම්
ෂණික ඇමතුම් අංක 19.62 හෝ දුරකථන අංක 0112 101.500 ඔස්සේ සතිය දවස්වල උදේ 8:30 ඉඳන් හවස 4:00 කාල දක්වා විදේශ ගමන් බලපත්‍ර ගැන ඕනම දෙයක් මේ දුරකථන අංක වලින් දැනගන්න පුළුවන් කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් පාස්පෝර්ට් එක ගන්න හැටි ගැන මේක තමයි අලුත්ම සහ හරිම කතාව. ඉතින් ඔබට තවත් පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔබට වටිනාකමක් තිබුණා නම් ඒ පිළිබඳව සඳහන් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියලා අපි අවසාන වශයෙන් මතක් කරනවා. ඉතින් Wisdom Plus LK අපිව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell එකත් click කරලා අපේ හැම අප්ඩේට් එකක් එක්කම දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.